සුපුන්ගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? කෝටිපතියෙක් වෙලා හොඳ වාහනයක් අරන් මගේම බිස්නස් එකක් පටන් ගන්න. තරුෂිගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? සුපුන්ව බදින එක. සුපුන්ව බදින එක. මූ හපනවද? නෑ ඒත් ඌ වෙන විදියකට රිද්දනවා. ජැන්ඩියට ඇදලා ගියාට හම්බෙන පඩිය දන්නවනම් හිගන්නොත් හූ කියනවනේ. කියනවනේ. සර් මට හෙට නිවාඩුවක් ඕනේ. හෙට නම් නිවාඩු දෙන්න බෑ. දැන් ඇයි තමුන්ට නිවාඩුවක්? කලින් ලොක්ක නිවාඩු දෙන්න බෑ කියලා මිනිහට මිටියකින් ගැහුවා. ඒක නඩුව හෙට. ගන්නවා. අයිසේ නිවාඩු එකට 5ක් වෙනවා. තාත්තේ මට කෙල්ලෙක්ව බඳින්න ඕන. මටත් ඕනේ කෙල්ලෙක්. දැන් මේ ගෙදර එකෙක්ටවත් කොල්ලෝ එපාද? මට ඕනේ. මොකෝ මගේ පස්සෙන් එන්නේ? මම ඔයාට ආදරේ. තමුසට පිස්සුද මිනිස්සයෝ? මං කසාද බැදලා. අනික මට ඔෆිස් එකේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. ඒ මදිවට ලොක්කත් ඊයේ ප්‍රොපෝස් කරා. ඒක අහක දාන්නත් බෑ. බැරි වෙලා හරි හිත වෙනස් වුණොත් මං ගැනත් හිතන්න නංගි. අපි මැරි කරලා මාස 3යි. ඔබට කොහොමද මාස 3ක ළමයෙක් ඉන්නේ? කලබල වෙන්න එපා බබ්බෝ. අපි බැදලා කොච්චර කල්ද? මාස 3යි. එතකොට මම මැරි කරලා කොච්චර කල්ද? මාස 3යි. එතකොට බබා ඉපදුනේ කොච්චර කාලෙකින්ද? මාස 3කින්. එතකොට ඔක්කොම එකතුව කීයද? මාස 9ක් ගියා දැනුනේවත් නැහැ. සෝරි බබෝ. ඒකට කමක් නෑ බබෝ. ඔයා මාව තේරුම් ගත්තානේ. කවුද යකෝ අපේ ගෙදර ගණිකාධිකාරී කියලා බෝඩ් එකක් ගැහුවේ? මඩ ගහනුන් වරෙන් යකෝ එළියට. ඔච්චර බොණ්ඩ එපා මිනිහෝ. අපේ පුතා දැන් ගණකාධිකාරී කෙනෙක්. පා මිනිහෝ. අපේ පුතා දැන් ගණකාධිකාරී කෙනෙක්. තාත්තේ මම හෙට යත් එක පොඩ්ඩක් එළියට යනවා. සල්ලි කීයක් ඕනද දැන්? සල්ලි එපා පොර වියදම් කරයි. කමලා! පොර වියදම් කරයි. කමලා! ඔන්න බලන්නකො තරිදු අයියේ මං කොච්චර වෙලා වතුර යට ඉන්නවද කියලා. හා හංසි. හංසි නම් ඇත්තටම හැබෑ දක්ෂයෙක්. හංසි නම් ඇත්තටම හැබෑ දක්ෂයෙක්. මගේ බඩ ටිකක් රිදෙනවා වගේ. ඒ වාගේ බඩේ මුකුත් නැති නිසා අපි මොන හරි කමු. මට දැන් තමා තේරෙන්නේ ඇයි ඔයාගේ ඔළුව කොයි වෙලෙත් රිදෙන්නේ කියලා. පුතා මදුරුව කනව නේද? වහලා තියන්නම් මේ පස්සේ කන්න. මුන්ට මේ මගුල් ඔබන්න ගියාම මෙලෝ සිහියක් නෑ. වහලා තියන්නම් මේ පස්සේ කන්න. මුන්ට මේ මගුල් ඔබන්න ගියාම මෙලෝ සිහියක් නෑ. තාත්තේ මාව පොඩ්ඩක් හන්දිය ගාවට දාලා එනවද? කෑල්ල එනවා කිව්වා. හිටපන් මං අම්මට කියන්න. එයාගේ අම්මත් එනවා කිව්වා. මාර ලස්සනයි තාත්තේ. හිටපන් ඇදුමත් දාගෙන එන්නම් සුටුස් ගාලා. මාර ලස්සනයි තාත්තේ. අනේ සුදු හිමීට යමු. මගේ ඇඟේ ලේ වතුර වෙනවා වගේ. හරි බය නැතුව ඉන්නවා. තමුසේ කෑ ගහද්දි මං කොහොමද බයික් එකේ පදින්නේ? තමුසේ කෑ ගහපු නිසා තමයි වැටුනේ. ඈ? ගහපු නිසා තමයි වැටුනේ. බබා මොකද්ද මේ පාර මගේ බර්ත්ඩේ ගිෆ්ට් අර එක? පේන රතු පාට කාර් එක දැක්කද? අනේ දෙයියනේ ඔව් මට පේනවා. මං ඔයාට ගෙනාව ඒ පාටම නේල් පොලිෂ් එකක්. කාර් එක දැක්කද? ගෙනාව ඒ පාටම නේල් පොලිෂ් එකක්. මොකෝ මේ පැත්තේ? මට දිග නිවාඩුවක් ඕනේ. මොකෝ හදිස්සියෙම? මගේ වයිෆ් මැරුණා සර්. කැමති කාලයක් නිවාඩු ගන්න එකට ප්‍රශ්නයක් නැහැ. මං හිතනවා සර් මට අවුරුදු 8කින් විතර ආයෙම එන්න පුළුවන් වෙයි. මට තමුසට කියන්න අර කාරංචියක් තියෙනවා. මොකද්ද? මට තමුස එක තවත් ඉන්න බෑ මට ඩිවෝස් වෙන්න ඕන. තමුසට ඇහුණද මං කියපු එක? ඔව් මං බලාගෙන ඉන්නේ නරකාරංචිය කියනකල්. ආච්චි දැන් වයස කීයක් වෙනවද? ඈ ඇහුන්නේ නෑ. ඇහෙන්නේ නැද්ද? ඈ මොකද්ද පුතේ? ඔය ඔතන බිම රුපියල් 1000ක් තියෙනවා ආච්චි. කොහෙද පුතේ?